MCQ අංක 6 මේක 1986 හරිද 25 වෙනි ප්‍රශ්නේ රූපයේහි 1.5 වෝල්ට් වියලි කෝෂ සැකැස්මක් පෙන්වා ඇත පෘථිවියට සාපේක්ෂව A හා B ලක්ෂ දෙකේ විභව නිවැරදිව වන්නේ හරිද නිවැරදිව නිරූපණය කර ඇත්තේ කුමන පේලියේද හරි එතකොට මේකෙදි භූගත කිරීමක් දාලා තියෙනවා අන්නේ ලක්ෂයට සාපේක්ෂවනේ අහන්න මෙතන 1.5 වෝල්ට් ආයි මෙතන 1.5 වෝල්ට් මෙතන B ලක්ෂය හරි එතන යටින් තියෙනවා මෙතන 1.5 වෝල්ට් මෙතන ඔහොම මේක ගත්තට පස්සේ මෙතනදී මෙතන බිඳුවයි වෝල්ට් මෙතන A ලක්ෂය හරි දැන් ළමයි ලියන්න තියෙන්නේ මේ කෝෂ හරහා ධාරා ගලනවද කෝෂ හරහා ධාරා ගලන්නේ නැහනේ විවෘත පරිපත තත්ත්වයනේ තියෙන්නේ එක කෝෂයකවත් අග්‍ර දෙක එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ එක කෝෂයක්වත් සංවෘත පරිපතයක නැහැ එහෙනම් මේ සෑම කෝෂයක් තුලින්ම ගලන ධාරාව බිඳුවයි ගලන ධාරාව බිඳුවයි එක කෝෂයක්වත් සංවෘත පරිපතයක නැහැ එහෙනම් ගත්තට පස්සේ මෙතන භූගත කරලා තියෙනවා එහෙනම් මෙතන බිඳුවයි වෝල්ට් කෝෂයේ ධනාග්‍රය පැත්තට නම් ධන 1.5 වෝල්ට් එහෙනම් මෙතන A ලක්ෂයේ විභවය ධන 1.5 වෝල්ට් මෙතන ධන 1.5 වෝල්ට් මෙතන එතකොට ඍණ පැත්තට යනකොට 1.5කින් අඩු වෙනවා එහෙනම් මෙතන බිඳුවයි වෝල්ට් මෙතන එහෙනම් ධන පැත්ත බිඳුවයි වෝල්ට් නම් ඍණ පැත්තට යනකොට ඍණ 1.5 වෝල්ට් එහෙනම් A ලක්ෂයේ විභවය ධන 1.5 වෝල්ට් B ලක්ෂයේ විභවය ඍණ 1.5 වෝල්ට් පිළිතුරු අංකය 3 කියන එක. ඔයි භූගත කිරීම ගැන දන්නේ නැති ළමයි හෝ පටලැවිච්ච ළමයි භූගත කිරීමට වෙනම වීඩියෝ කොටසක් කරලා ඇති ඒක ඉල්ලගෙන බලන්න. හොඳ. ඒක බලලා භූගත කිරීම කියන්නේ හෙන සරල දෙයක්. හොඳ. හෙන සංකීර්ණ කාරණයක් නෙවෙයි. හරිම සරල දෙයක්. ඒ කොටස කවර් කරගන්න අනිවාර්යයෙන්ම අවුලක් තියෙනවා නම්. හරි. 7 වෙනි ප්‍රශ්නේ බලන්න.